Aduh nih, මේ පාර පිස්කෝලෙන් ගන්න වෙද්ද දන්නේ නැහැ මතක නේ. අයියෝ බං බය වෙන්න බා බං මේ මලහන් මගේ කොණ්ඩේ. යෝ මේ එදා එකපාරක් මේ බැන්න කියලා මේ හැමදාම බන්නේ නැහැ. බය වෙන්න බා බං මම මේ ඇම්ඩා ඉන්නවනේ. අයියෝ යමන් කොම්බු ඔබ යමන් බය වෙන්න බා මාව දාලා ගියා. මම ඉන්නවනේ ඔබ යමන්. ඒ තනියෙන් කෑමනේ බං. අයියෝ බය වෙන්න බා බා ඒ දාලා පොඩ්ඩක් මේ පුඩ්ඩාන් වුණා. අද බය වෙන්න බා අද මං ඉන්නවනේ. යමන් අද අහුවෙන්නේ නැහැ. මේ ඉන්නේ බලයන් මේ අද මෙතන මේ යන්න බෑ පැත්තට බලන්නේ නෑ බය වෙන්න බාබා මේ තාප්පෙන් පැනලා ගිහලා කවද්ද බං අහුනේ ඒ දායි කෙලින්ම ගේට් එකෙන් ගිහින් ඉඳලා අහුනේ අද මෙතනින් පැනලා යන්න බං බය වෙන්න බා අම්මට හැදුනේ වෙලා අම්මට හිතුවා ඉස්කෝලේ වඩන් ගන්න ඉබෝ කරන්න දැකි හිතරේ අම්මයි මොනිට නෑ බං එහෙම පොඩේ නම් ආව මේ නම දාලා අතු ගන්න අමුතලා මේ ඉස්කෝලේ ඉඳලා ටික කාලා බලනවා ඉතල හැටි වෙලාවත් තරක් වෙන නගලා අතු ගන්න තමසල් දෙන්න මොකද උතන කරන්නේ කට්ටි බයනා නේද එනවා මෙහි අන්න වෙයි අන්න මේ අද නම් අන්න වෙනවා හොඳේ ඊය පාර වගේ මොකක් හරි දුන්නාට දාලා පානිලු වැඩි හෙල්ලින්න බා කෙලියෝපා මොකද මොකද ගාටන්නේ ඉතර ඇදලා ගියායි එනවා ඉක්මනට එනවා මං කල් යනවා අර කතා නෑ මේනවා අද මුන් කනවා කෑමක් මේ ඉන්නේ තමසල මොකද දැන් මේ කැලේ පැත්තෙන් එන්නේ ගේට් උදින් ඔය පැත්තේ නෙමෙයිනේ අනික මම තමසල දෙන්නවා හම්බෙන ගම තමයි හිටියේ ගිය පාරත් මම රවට්ටලා පැන්නනේ ගලනවා ටොප්පි එක නෑ මේ පොඩ්ඩක් අපන්න බැරුණාද මේ අර ගහන්න මොකද ගහමු කොමුකුත් නෑනේ යකෝ මුන්දේ නදත් මාර රවට්ටලා පැන්න නේද හරි ළමයි ඔයගොල්ලන්ට තියෙන අලුත් පාඩම ප්‍රජනනය අපි මේ පාඩම ගැන පොඩි නිර්වචනයක් ලියාගමු මොකක්ද ඔය දවසේ කරන්නේ හැමදාම ලිදිනේ නැගිටිනවා අද නම් දවසේ පින්සිපල් සර් කාට වෙන්න යනවා නැගිටාම සර් කතා කරනවා ඒක නම් හරි වේදනයි යකෝ සර් කතා කරන්නේ එතකොට මේ නැගිටා ගිය නැගිටිනවා ඔය තමයි ගංජා ගහලා ඉස්කෝලේ ඉන්නේ ඉස්කෝල ආපුලා ඉඳලා නිදාගන්න ඉගෙන කරන්නේ නෑ සර් හරි තමුන් දැන් පාඩම අහගෙන ඉන්නේ නැත්තේ දැන් කියනව කරන්න අද අපි වෙන්නේ පාඩම මොකද කියලා ඒ මොකද්ද බං පාඩම දෙවන ලෝකෙද්ද බං සර් දෙවන ලෝකෙද්ද යකෝ ප්‍රජනනයේ පාඩමේ කොහෙද ලෝක විද්‍යාව උඹට මේ ක්‍රියාවලිය වෙන්නේ ලෝක විද්‍යාවක් වගේද ඉතින් ලෝක විද්‍යාව වගේ තමයි දැන් උඩු ගන්නේ පාඩම අහගෙන ඉන්නෙත් නැහැ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බෑ වාඩිනවා මේ ක්‍රියාවලිය වෙන 14ක් වගේ කාලයක් මොනවද ඔය තමයි කරන්නේ නැගිටිනවා මොනවද තමයි හංගගත්තේ කොයින්ද බලන්න ගන්න හරි යංගත්තේ නැසර් දුක දෙන්න මේක යංගන්න මෙලි සම්බලට ෆෝන් ගේන්න බුලා මොකක් තමයි ගේන්නේ ආයෙනම් තේ මේක හම්බෙන්නේ නැහැ අප්පා සුපිරි ෆෝන් එක A6 එකක්ද කොයිද මගේ ෆෝන් එකත් කැඩලා තිබ්බ එකේ ආයෙ මේක උන්ට දෙන්න ඕනේ නැහැ මේකට තමයි කියන්නේ දෙන දීයෝ ගෙදරටම ගෙනල්ලා දෙනවා ඒ උඹලට කියන්න මං ඊ ගේම් එකක් ගාව සුපිරි ගේම් එක බං සිරාටම ඒ පොඩි එකා කොහෙද යන්නේ කැන්ටිනේට යන්නේ ඇයි ඒ උඹගාව කීයක් තියනවද අනාක් තියෙන ඇයි යකෝ උගේ සද්ද බලංකෝ උඹේ සද්ද බලංකෝ මේවරි අනේ ඵලයන් අය යන්නේ ඇයි බම්බර පොඩි එකක් බය කරන්න බෑනේ බා ඇයි ඒ අම්ඩ පොඩ්ඩ මේ වරෙන්කෝ වයි වයිබෝ මොක වෙන්න ඕනි මේ අද ඔබට සුපිරි වැඩක් වුණානේ ඒ මොකක්ද බං අද උදේ විද්‍යාසය බලයි ෆෝන් එක ගත්තානේ ඒකද ඉතින් ඒක නෙමෙයි ඒ කාගේද බං ඒ ෆෝන් එක මගේ බං මොනා කරන්නද
ඔය සංඛ්‍යා ගේම් එකක් ගහන්න ඕනේ කිව්වා බං. වෙලාවම ඔහම තමයි. ඒකින් තමයි සර්ට අහුනේ. ඔබ නේ බං මට හොඳ මරාලවත් වෙන ඕක එක්ක. ඒ වුණාට බං ඌ මගේ හොඳම යාළුවානේ බං. ඒ වුණාට ඔබ එක දවසක් කිව්වේ උත් එක වලියක් දාගත්ත කියලා. ඒ පොඩි කාලේනේ. ඉතින් කියාන්කෝ ඒ සීන් එක. මෙහෙමයි බං උනේ. ඕක අපේ නෑදෑයෝනේ බං. පොඩි කාලේ ඕක අපේ ගෙදර එහෙම එනවා. ඉතින් ඕකයි මායි බං හැමදාම වගේ වලි දා ගන්නවා. මේ එච්චර අපි ඉතින් මේ එහෙම හිතන්නේ නැහැ. ඉතින් මේ දවසක් කොහම හරි රෑ වලියක් දාගත්තා. කොහම හරි මට ඕකත් එක මාර තරහයි. හැබැයි මෙහෙමයි ඌ අරුවලට පට්ට බයයි. ඒකින් ඉන්නේ මං කරපු දේ දැන් මුට යන්න විදිහකුත් නැහැ නේ. මුද අපේ ගෙදර ඉන්න ගත්තා. ඒකට මට තක් කේන්ති ගියා. මම ඕකයි අත්බුරුසු අරගෙන බං කෑ භාගයක් විතර ලැට් එක හොදනවා බං. එතකොට මගේ තරහ නිකම්ම නිමිල යනවා බං. ඇත්තද උඹ හිටියේ මම මගේ දත් මුරුසි මැද්ද කියලා මම මැද්දේ උඹේ දත් මුරුසි benak. Ai pahari, bahatai. Kai ya. Namanya ya ada siapa? Bernaik dong ini nari kan? Benar yang panggil ada mahal dam. Ada. Benar, benar. උඹලා දෙන්නට මම මේ ඉන්නේ මෙහෙනම් උඹලා දෙන්න අයියෝ අන්න සර් කතා කරනවා ඉස්කෝලේ ඇරලා යනකොට නිදහසක් නැහැ නේ නෝකදා පස්නේ මම උඹලා දෙන්නෙන් අහන්න මම හිතා හිටියේ උඹලා දෙන්න දැන් කවුරු වෙන්නද හිතාගෙන ලොකු වෙලා ඔය බලහල්ලකෝ දැන් උඹලා කී වසරේද 10 වසර නේද ඊළඟ අවුරුද්දේ ඕලි වෙල් විභාගෙ ජීවිතය ගැන කිසිම අරමුණක් නැහැ නේද උඹලා ගැන උඹලා දෙන්න දන්නවද උඹලා දෙන්න ඔහම ගිහිල්ලා නතර වෙන්නේ කොහෙද කියලා ඈ ඉතින් මේ ජීවිතේ ඉගෙන ගන්න නැතුව දිනන්න බෑ අනික දැන් උඹලා දෙන්න කරන්නේ ඉස්කෝලේ ආපු වෙලාව ඉඳලා කයිය ගහන එකයි ෆෝන් එකක් ගෙනල්ලා ගේම් ගහන එකයිනේ මම දැක්ක නේද උඹලා දෙන්න එක්කෙනෙක් එක්ක සූදු කෙල්ලනවා නේද ඔය පොඩියට සූදු කෙල්ලකෙන් තමයි ලොකු වෙලා මංකොල්ලකාරයෙක් වෙන්නේ ඒ නිසා අද ඉඳන්වත් හැදියා මේ උදේ ගත්ත ෆෝන් එක ආයෙම ෆෝන් ගේන්නේ වේවැල් පහර විඳ ගුරු ළඟ දනගාපු කුමරෙක් සිටියාලු පෙර කල තලකාපු මඩ දිය වුණත් නිල් දියකට හරවාපු